කට්ටිය ගොඩ කාලෙකින් අනේ අම්මේ ඔන්නෝයි කුර දෙන්ඩාමෙත් මෙන්න මෙතනට. ළමයි කොහොමද ඉතින් ඔබලා හොදින් සැපේ ඉන්නවද? මේ අපේ අම්මගෙත් කොලොප්පන් අනේ. මේ ඒගොල්ලන්ට ෆොටෝ ගන්න ඕනේ කියලා එන්නේ නෑ. ඌමත් ආන්න ගැව්වට එන්නේ නෑ. මේ අනේ අම්මේ ඔන්න ඔබ දෙන්නකම් ෆොටෝ එකක් පස්සේ ගමු අම්මේ. අනේ අම්මේ දෙන්නකෝ. උවට ආසයි කියලා දන්නවනේ අම්මේ මාව. මිනන් නොදී ඉන්නේ. ඉතින් යාළුවනේ අද මගේ බර්ත්ඩේ එක. චීම් බබාගේ බර්ත්ඩේ එක කොයිදින් කට්ටිය දාගෙන යන්න විශ් කරගෙන යන්න මට. මේ වීඩියෝ එක දාන්න නම් පරක්කුයි මේ අපේ චූටි අක්කා. එයා ඉතින් කම්මැලි චූටි අක්කෙක්නේ. ඉතින් කට්ටිය කියාගෙන යන්නකො මට වයස කීයක් විතර ඇතිද? මේ අපේ අම්මා බැලුම් අරගෙන සෙල්ලම් කරනවා. මම මේම දඟ දැම්මර ළමයි ටිකක් ලෙඩ වෙලා හිටිය අසනීපෙන්. අන්න අපේ චූටි අක්කා Happy birthday to බබා. අනේ ඒව තමයි කිව්වේ. අනේ චූටි අක්කේ ඔක දෙන්න අනින්. යාම් පතුගල යාම් පිමිනවනි තම මට පිමින්න පුළුවන් ඕක. ඔයා පිමින්න ඕන දෙන්න කණ්ඩමක් දෙන්න. පිමිට දුන්නේ නැති එකේ. පට්ටි රසයි ඈ. මුලන් චූටි අක්කේ මේකට දාලා තියෙන්නේ. අමුතු රසක් කියනවා. චූටි අක්කේ මේ නැදගත් විදියට කන්න බෑ. ඉඳගෙන මන්බලු හිටගෙන කන්න යකෝ මගේ බර්ත්ඩේ එකේ මට උණු විදියන්නේ කන්නේ. පට්ටරයි චූටි අක්කේ මේකට මොනවද දාලා තියෙන්නේ? මේ බලු යාළුවෝ මේක බලනවනම් මේ ඔයගොල්ලෝ කඩාගෙන කන්නේ. ඔයගොල්ලන්ගේ අක්කලා අයියලාට කියලා හදාගෙන පන්න විපට්ටරයි. මං හිතන්නේ අම්මට ඉතින් මේ පීකුදු රහකුත් එනවා. අල්ල රහකුත් එනවා. මේ චූටි අක්ක මේ කන්නයි ආදරේ කරන්නයි දෙකක් කරන්න බෑ එකක් කරන්න. හරිද? තේරුණා චූටි අක්කා? ඔව්වට නම් එන්න එපා. ඇයි දෙයින්? ඔවුන් ආයින් බිනවා. එපා. පේනානේ යාළුවනේ පේනවනේ බන්නොම දෝල ගියා. බඩන්නේ. ඉතින් ඔවට තමයි ඉතින් කෙතරෙන්ද කියන්නේ. ඒකනේ මේ යාළුවනේ මට කියන්න ඕනේ වැදගත්ම දේ ඔන්න චූටි අක්කගේම අම්මා. අනේ අම්මා මේ තනියෙන් කන්න පුළුවන් දැන් මම අවුරුදු 3ක ලොකු කොල්ලෙක්. ඇයි දෙයනේ? ඉතින් යාළුවනේ අත්‍තරම කියන්නේ ජී සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ගැහුවා. අත්‍තරම ඒක වෙන වීඩියෝ එකක් දාන්න බැරුණානේ යාළුවනේ. ෂේන් බබා ඉතින් චුට්ට ලේද වෙනවනේ. ඒ වුණාට එල කොල්ලෙක් මේ විදියට කවුද දෙයනේ කනාසට බැලුම් බෝල දාන්නේ? මේ චූටි අක්කා අම්මා කැත වැඩ කරන්න එපා. අනික ළමයි කියන්න කැමති අවුරුදු 3ක් කළා ෂේන් බබාට තාම කෙල්ලෙන්නේ යම්මක් නෑ මේ ෂේන් බබා. මොකද කියන්නේ කට්ටිය කියන්න බලන්න. තනිකර සඳමේයි දාන්න බලන්න කමෙන්ට් එකක් පල්ලෙන් තාම තනිකරයි කියලා. ඉතින් යාළුවනේ මගේ ඊළඟ ටාගට් එක තමයි 5k සබ්ස්ක්‍රයිබර්ස්ලා ගහන එක. 5000ක් ගාමු 1000 ගැව්වෙත් අපි චුට්ට හිමීටනේ. ඉතින් ඕක මොකක්ද නේ 5000ක් කියන්නේ? එච්චර ලොකු දෙයක් ඈ. දැන් ඉතින් 5000ට මොනවද ගන්න පුළුවන්? මුකුත් ගන්නත් බෑ. අම්මා මේ කූරු වලට නෑ යාළුවනේ මම පට්ට කැමති. අනේ අම්මා හරිද ඇඟීම් එක සෙල්ලම් කරන්න එපා. අම්මා ඔන්නෝක දෙන්නම්ම. දෙන්නම්ම මම එහෙම කියලා සෑරයි. නිකම් මොනවාද අම්මා කැත වැඩ කරන්න දෙන්නකෝ. කොහොල්ල හොල්ල හිටිය කියලා මොනා කරන්න දම්ම මෙන්න මෙහෙ දෙන්න අම්මා. දෙන්න නෑ යාළුවනේ. අනේ අම්මා මේ මූණ මල් මිරිකණ්ඩ කරන්න එපා අම්මා මේ කොල්ල මේ මන් දැනුයි දැක්කේ කොල්ල හැන්සම් වගටින් බෑ ඌලෝ කියන විදිහට ඉඳගන්නයි නැගිටින්න බෑ අපෝ මේක සෙල්ලම උනානේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රට තේරුණාද අම්මා? අනේ අම්මා දෙන්නකෝ මේ චූටි අක්කා මේ අම්මට මට දෙන්නම්මා ඇයි දෙයනේ ඒත් තව කැල්ලක් ඉතුරුනානේ. උඩ පැන ගන්න බෑ මට මහන්සි. ඉඳගෙන කන්නම්කෝ. තල්ලුත් කරනවා අනේ දෙයනේ. මේ ගෙදර යකෝ එකම කොල්ල වෙලා සමවෙන්න යාළුවනේ කොල්ල හොඳින්. එකම කොල්ල වෙලත් මට නිදාසේ කන්න නෑනේ. අම්මපා ඒත් අත ගන්නවා. අම්මා කන්න ඕනේ නිදහසේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ලයික් කරනවද අමතක නොකර. සතුට සමරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂේන් බබාව ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙන අටමගුල කොහොම කරන්න හොඳේ. යාළුවනේ මගේ බර්ත්ඩේ එක බලන්න ආවට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලෝ දෙන ආදරේට මමත් බුකෙම ආදරේ හොඳේ. ෂේන් බබා ආයෙ දවසක එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. චෙරියෝ.